මේස් එකක් ගැලවුණා. It's okay. මගේ නම වජිර. මගේ හොබි එක ඇවිල්ලා travel කරන එක. Flights, hotels, experiences වලට මං හරි ආසයි. ජීවිතේට ගියපු නැති සිටි එකකට ගිහිල්ලා අතරමං වෙන්න, menu එකේ නැති කෑම එකක් order කරලා කන්න, එහෙම නැත්නම් මගේ භාෂාව තේරෙන්නේ නැති මිනිස්සෙක් එක්ක කතා කරලා දෙයක් කරගන්න මං හරි ආසයි. ඉතින් ඔයාලා travel කරන්න කැමති කට්ටිය නම් එහෙම නැත්නම් අලුත් දේවල් දකින්න අලුත් දේවල් ඉගෙන ගන්න කැමති කට්ටිය නම් මතක් කරලා channel එකට subscribe කරන්න. subscribe කරලා එන්න මාත් එක්ක travel කරන්න. මගේ කැමරාවෙන් ලෝකෙ දකින්න. Hello. මේ vlog එකක් කරන්නම් කියලා බැලුවේ ලංකාවට ඇවිල්ලා ටික දවසක් වෙනවා. හැබැයි vlog එකක් කරේ නෑ. ඉතින් ඒකට හේතුව ඔයාලා දන්නවා දැන් සුමානේ දවස් ගාන තිස්සේ ලංකාවේ හොඳටම වහිනවා vlog කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි රටේ තියෙන්නේ. සුමානයක් විතර වෙනවා. කැමරා පොඩ්ඩක් සෙන්ටර් සුමානයක් විතර වෙනවා. ඉතින් vlogs මොකුත් කරේ නෑ. පාරණ තිබ්බේ ටිකක් edit කරා. අදත් තවත් vlog එකක් කරන්න තමයි යන්නේ. ඉතින් ඔයාලා මේ මගේ පරණ vlog එකක් බලලා තිබ්බනම් ඔයාලා දන්නා මම කොහෙද ඉන්නේ කියලා. මම ඉන්නේ හිල්ටන් කොලම්බෝ එකේ. ඔයාලා කලින් වීඩියෝස් වලත් මේ රූම් එකම දැකලා ඇති. ඉතින් වැඩි වෙලා නාස්ති කරන්නේ නැහැ. දැන් මොකද මට අපොයින්ට්මන්ට් එකකට එළියට යන්න දෙනවා. ඉතින් අද දවසේ මම මොනවද කරන්න කියන එක මම ඉතින් ඔයාලට පෙන්නන්න. දැන් වෙලාව 4:56යි. ගෝල් ෆේස් හොටෙල් එකේ පොඩි අපොයින්ට්මන්ට් එකක් තියෙනවා. ඉතින් ඒකට දැන් යන්න කලින් මම ටක් ගාලා ඔයාලට මේ රූම් එක පෙන්නන්න. අද මම ගොඩක් දුරට රීක්‍රියේට් කරන්න යන්නේ ඒ කලින් vlog එකේ එකම තමයි. මොකද මේ වීඩියෝ එක හරි පොපියුලර් වුණා. ඒකේ ගොඩක් රික්වෙස්ට් තිබ්බා. මම ශැන්ග්‍රීලා එකට ගියා. ඒ ශැන්ග්‍රීලා එකේදී කියලා තිබ්බා මේ කට්ටිය එක එක ප්‍රයිසස් දාන්න කියලා කැපචිනෝ එකක් බොන්න ගියා. ඉතින් ඒ වගේ දේවල් මිස් වෙච්ච ඒවා තියෙනවා නම් අද කවර් කරන්න යන්නේ. ඉතින් මම ටක් ගාලා ඔයාලට මං ඉන්න රූම් එක පෙන්නන්නම්. කලින් දැකපු කට්ටිය ඉන්නවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ රූම් එක දන්නවා. ගොඩක් වෙන වීඩියෝස් වලත් දැකලා ඇති වෙන කට්ටියගේ. දැන් මේක තමයි රූම් එක. මගේ බෑග්ස් ටික තියෙනවා. මීට කලින් වීඩියෝ කාලා දන්නවා මම ලංකාවට ආවා දැන් ඉරිදාවේ සිංගප්පූර් එයාර්ලයින්ස් vlog එකක් තිබ්බා. ඒක මිස් කරන්න නැතුව බලන්න. ඒක චැන්ගි එයාපෝට් එකේ vlog එකක් තිබ්බා. ඒක දැන් එඩිට් කර ඉන්නේ. Ocean view suite room එක හොඳට ඉඳ තියෙනවා. කලින් වීඩියෝස් වල වැඩි ඔයාලා මේක දැකලා තියෙනවා. අනිවාර්යයෙන්ම වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඕන තරම් power adapter switches ඔක්කොම lights මම on කරලා නැහැ මේ වෙලාවේ. අනිත් එක ඇවිල්ලා මේ පැත්තේ ඔයාලා දන්නවා ඉතින් ජනාධිපති කාර්යාලය එතන තියෙනවා. විශේෂ දෙයක් නැහැ. ඉතින් හොඳ room එකක්. මේක bedroom එක හරි ලොකුයි. මගේ කලින් වීඩියෝස් වල ඔයා දැකලා ඇති. මේකට පනිනවා මං. ඔය පේන්නේ නැහැ ඔයාලට මාව. මේකට පනිනවා. මොකද දැන් ඉතින් check in වෙලා ඉවර හින්දා පනින්නේ නැහැ. ඒකින්ද ඔයාලා දන්න සාමාන්‍යයෙන් මම මේ ඇදවල වලට සාමාන්‍ය බුක් ගාලා පනිනවා. මේක ඔයාලා දැකලා ඇති අනිවාර්යයෙන්ම වෙන වීඩියෝස් වල දැකලා ඇති. මගේ පරණ වීඩියෝස් වල දැකලා ඇති. ලොකු bathroom එකක් තියෙනවා. ඊට අමතරව ලොකු shower area එකක් තියෙනවා. දැන් එකෝ ඇති voice එක මේක නම් ටිකක් ලිස්සනවා floor එක. අනිත් එක full bathtub. ඉතින් plenty of space. his and her sink එක තියෙනවා මේ room එකේ. ඉතින් මේ room එක හරි ෂෝක්. මේ හොඳ views තියෙනවා. අර මේ පැත්තට බැලුවොත් මොකද්ද අර අලුතෙන් හදපු building එක මොකද්ද ඒක? City of Dreams Cinnamon Life නේද? ඒක තියෙනවා. ඒ පැත්තේ අර පැත්තේ Lotus Tower එක පේනවා. ඒවා ටික තියෙනවා. මේ පල්ලෙහා Hilton එකේ Lotus lawn එක තියෙනවා. මේ පැත්තේ තවත් storage තියෙනවා. මේ කලින් වීඩියෝ එකමයි මම මේ repeat කරන්නේ. මෙතන luggage දාන්න පුළුවන්. මෙතන luggage දාන්න පුළුවන්. මේ පැත්තේ oops තා bathroom toilet එකක් තියෙනවා මේ පැත්තේ. guests ලා එනවා නම් visitors ලා එනවා නම් මොකද මේක නිකන් ස්වීට් එකක් වගේ තමයි අපාර්ට්මන්ට් එකක් වගේ තමයි යන්නේ. දැන් මේක තමයි ඉස්සෙල්ලා මං හිටියේ ඒරියා එක. මේක ලිවිං රූම් එක. ඔයාලට ගොඩක් මේක පුරුදු ඇති. tea and coffee facilities මෙතන තියෙනවා. ෆ්‍රිජ් එක ෆ්‍රිජ් එකක් තියෙනවා. හැබැයි මේකේ නම් මිනි බා එකේ මොකුත් දාලා නැහැ. මේක තමයි මේන් ඩයිනින් ඒරියා එක. ඔයාලා බලනවා ඇති මොකද්ද මේ කම්පියුටර් මොනිටර් එකක් මෙතන කරන්න කියලා. ඉතින් මම මේ දවස්වල පොඩ්ඩක් රිමෝට් වර්කින් කරනවා. රිමෝට් වර්කින් කරන හින්දා මම පොඩ්ඩක් මේ හොටෙල් එකට ගියලා පොඩි සෙටප් එකක් දාගෙන ඉන්නවා. චැන්ගි එයාපෝට් එකේ පැය 10ක් හිටපු vlog එක දැන් තමයි අප්ලෝඩ් කරන්නේ. අවදයක් පෙන්නනවා නම් දැන් වැහලා ඔන්න අද තමයි ටිකක් වෙදර් එක හොඳයි. අද ඊයේ රෙඩ් එක චුට්ටක් ඉම්ප්‍රූව් වුණා. දැන් ඔයාලට පේනවා පොඩි වැස්සේ නෑ වගේ එකපාරම. හොඳට මේ මොහොතත් කාම්. මේ හිල්ටන් එකේ ඔයාලට පේනවද දන්නේ අතන පල්ලෙයා මෙතන තිබ්බ ලෝන් එකේ ගහක් කැඩලා තියෙනවා. මල් පෝච්චියක් වගේ තියෙනවා. ඒක වැටලා තියෙනවා. ලංකාවේ මම දන්නා හරි බෑඩ් ටයිම් එකක් නරක වෙලාවක් ඒක දවස් ගානක් එක දිගට වැහලා මුළු රටටම වැහලා දැන් ඉතින් මොකුත් වැස්සේ නෑ වගේ එළිය. මම යන්න යනවා මගේ one gold face gold face hotel එකේ තියෙන appointment එක. ඊට කලින් ඔයාලට කරන්න නෑ කියලා කියපු දෙයක් මේස් එකක් ගැලවුණා. It's okay. All right. දැන් පල්ලයට ගිහලා Uber එකක් දාලා යන අර gold face hotel එකේ තියෙන appointment එකට.
දානවා ටක් ගාලා එතෙන්ට යන්න. Hilton confirm pickup. Okay, thanks for watching. මේක මේ හදන්න හිටපු vlog එකක් නෙවෙයි. දැන් මේ හදන්න පටන් ගත්තා. මම ඉතින් මම try එකක් දෙන්නම් ඔයාලට පුළුවන් තරම්. ලංකාවේ ඉතින් ඔයාලට value එකක් දෙන්න. ඔයාලා ගොඩක් මේ videos බලන ගොඩක් කට්ටිය ඉතින් මට වඩා ගොඩක් දේවල් දන්න කට්ටිය මේවා බලනවා ඇත්තේ. ඉතින් මම try එකක් දෙන්නම්. දැකපු නැති විශේෂ දෙයක් තියෙනවා නැත්නම් මගේ life එකේ experience එකද ඔයාලත් එක්ක share කරන්න. Okay, car එක ready. Roshan, pick up in 3 minutes. Okay, Roshan, I'll see you soon. Okay, let's go. Hilton එකේ මේ දවස්වල full Christmas celebrations මම පල්ලේ පෙන්නන්නම් Hilton එකේ Christmas decors. මේක තමයි මම කිව්වේ Hilton Colombo එකේ Christmas decorations ගොඩාක් තියෙනවා. මේ පාර ලොකුවටම කරනවා Hilton එකේ Christmas. තාම November, December වෙලත් නැහැ, but they are going full on. Full on Christmas. මේක මම පස්සේ පෙන්නන්නම්. මොකද දැන් Uber එක ඇවිල්ලා තියෙන්නේ. හයි බා කො ප්‍රියස් එකක් එනවා කියලා කිව්වා මගේ Three five eight. Vessel am I may hello. Mom Prius se kako hiya. Me pin එක 6182. දවස් ගහනක් ඔයාලා දැන් එකපාර මිර පේනකොට අමුතුයි වගේ නේ. ඔව් නේ. වැස්සේ නෑ වගේ. මේ මොකුත් වැහැලම නෑ වගේ එකපාරම නිකන් මේ normal දවසක් වගේ. ඔව්. දවස් දෙකක් නෙවෙයි තුනක් දකෝ දෙක දිගට වැස්සනේ. Okay. Thanks Roshan ne. Thank you. Okay. See you. Thank you. Bye. Good evening. Thank you. මෙතන ඇතුළට මට යන්න දෙනවා. මම ඒක ඇතුළට ගිහලා ෆිල්ම් කරන්න අවශ්‍යතාවය නැහැ. මේ ඇවිල්ලා ටක් ගාලා ඔයාලට වටපිටාව පෙන්නන්න. දැන් මේ ඉන්නේ ඔයාලා දන්නවනේ ඉතින්. කවුරුත් දන්න තැනක්. ගෝල් ෆේස් ග්‍රීන් එක හරිය තියෙන. ඉතින් මම ගෝල් ෆේස් එක පැත්තේ යවෙන්නේ නැති වෙයි. මොකද ටිකක් සැරයි. මම දැන් මේ ගෝල් ෆේස් හොටෙල් එක අස්සට තමයි යන්නේ. මොකද මට මේක අස්සේ පොඩි අපොයින්ට්මන්ට් එකක් තියෙනවා දැන්. මෙතනට එන්න මේ පැත්තට එන්න. මෙතනට එන්න හේතුවක් තියෙනවා. ඉතින් ඒක පස්සේ දවසක තව vlog එකක පස්සේ කියන්නේ ඊළඟ vlog එකේ සමහර වෙලාවට ඔයාලට දැනගන්න පුළුවන් වෙයි අයි මම මෙතනට ආවේ කියලා. මම ඇතුළට ගිහලා අපොයින්ට්මන්ට් එක ඉවර කරලා මේ හොටෙල් එක ඇස්සේ මොනවාර පෙන්න දෙයක් තියෙනවා ඔයාලට ඒක පෙන්නලා ගෝල් ෆේස් හොටෙල් එකෙන්. එම නැත්තම් ඊළඟට අන්න අර පැත්තේ තියෙන ශැංග්‍රීලා එකට හරි මොකක්ද ඒකේ නම මතකත් නැහැ. සිනමන් අලුතෙන් හදපු බිල්ඩින් එකට යනවාද? එහෙම නැත්තම් ශැංග්‍රීලා එකට යනවාද කියලා තාම ෂුවර් නැහැ. anyways I will keep you posted. මේ අපොයින්ට්මන්ට් එකට තව විනාඩි 15ක් තියෙන ඉඳන් පොඩ්ඩක් හොටෙල් එක අස්සට ආවා. ඔයාලට මේක අස්සේ කොහොමද කියලා මේක හරි අයිකොනික් හොටෙල් එකක් නේ කොළඹ. ඉතින් දැකලා නැති ඔයාලා අනිවාර්යයෙන්ම දැකලා ඇති. දැකපු නැති කවුරු ඉන්නවා නම් ටක් ගාලා පොඩ්ඩක් ඇතුළ පෙන්නන්න කියලා තමයි මම මේ ආවේ. ඉතින් ෆේමස් මේ ඒරියා එක හරි ප්‍රසිද්ධ ඒරියා එකක්. මේක ගොඩක් වෙලාවට හවසේම ඩ්‍රින්ක්ස් තියෙනවා. ඉතින් ෆුල් රිලැක්ස් එකේ ඉර බහින ගමන් මේ මෙතනට වෙලා ලස්සනට you can enjoy the sunset. මෙතන මේ කොඩිය පල්ලයට ගන්නකොට මම හිතන්නේ නිකන් අර ස්කොටිෂ් විදියට අර පෑන් මොකද්ද අර ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කරගෙන තමයි අර ස්කොටිෂ් ස්ටයිල් එකට තමයි මේක ඒවම මේ ෆ්ලැග් එක එහෙම පල්ලයට ගන්නෙ. ඔව් මේ පැත්තේ රෙස්ටොරන්ට් එකක් තියෙනවා. හරි ලස්සන හොටෙල් එකක් මේක. ලස්සන කියන්නේ හරි පරණ හොටෙල් එකක්. ඉතින් ඔයාලා දන්නවනේ මේ ගෝල් ෆේස් හොටෙල් එක ඉස්සර ඉඳලා තියෙන හොටෙල් එකක් අවුරුදු ගාණක් පරණයි මේක. මොනාර පිටිපස්සේ තව මේ බෆේ එකක්ද ගොඩ යනවා. හරිම ලස්සන හොටෙල් එකක්. මේ හරිම ලස්සන කියවට ඔයාලට පේන හරිය නිකන් පරණ ගතියක් පේනවා. ඒ වුණාට හරි ෆේමස් හොටෙල් එක ඔයාලා දන්නේ ඉතින් ගෝල් ෆේස් හොටෙල් එක. කොෆි ෂොප් එක පැත්තට යන්නේ මොකද මෙතන කොෆි එකක් බොන්නේ නැහැ. මං ගිහිල්ලා
මේ Shangri-La එකේ හැරේ City of Dreams එකට හරි ගිහිල්ලා I'll have a cup of coffee and I'll show that to you. ඕකේ මෙතන අපොයින්ට්මන්ට් එක ඉවරයි. Uber එකක් දාලා යන්නම් කියලා බැලුවේ Shangri-La එක ගාවට. ඒ අතරම බොරුවට තේරුමක් නැහැ මේ Uber එකක් දාලා යන එක මොකද අර පයින් යන දුර අතන තියෙන්නේ. ඉතින් මෙයාලත් එක්ක පාර පයින් try එකක් දෙන්නම්. ඕ try එකක් දෙන්න වෙනවා. ලංකාවේ පාර පයින්නවා කියන්නේ oh my god ලංකාවේ පාර පයින්නවා කියන්නේ වෙනම කෝස් එකක්. ඔච්චර වෙලා මයික් එක ඕෆ් කරලා කතා කර හිටියේ. දැන් මම Shangri-La එකට ගිහිල්ලා එතන අර මේ Sapphire the Lounge ද මොකක්ද කියලා දෙන ගිය පාර වීඩියෝ එකෙත් කොෆි එකක් බිව්වේ එතන ඉඳලා. ඉතින් කලින් වීඩියෝ එකේ ඔයාලා කියලා තිබ්බා මේ කොෆි එකේ ගාන කීයද එතන කීයක් ගියාද ඒවා මොකුත් මෙනු එක පෙන්නුවේ නැහැ කියලා. ඉතින් අද ඒකේ follow up වීඩියෝ එක තමයි මේ කරන්න යන්නේ. Hopefully try and replicate the same video. ඒ පරණ වීඩියෝ එකම replicate කරලා ඔයාලට ඒක මේ experience එක පොඩ්ඩක් share කරන්න. මොකද ඒ වීඩියෝ එකට ගොඩක් feedback තිබ්බා ඔයාලගේ. Right, thanks for watching. මම ඔයාලට ජපාන් වල ටෝකියෝ ස්ටේෂන් එකක් අස්සේ ටෝකියෝ වල ස්ටේෂන් එකක් අස්සේ මම පෙන්නුවා අර ඇස්පෙනීමේ දුරවල කට්ටිය ඉන්නවා නම් එයාලට ඇවිදින්න ලේසි වෙන්න පාරේ මේවා හදලා තියෙනවා කියලා අර නිකන් ඔබ්ස්ටකල්ස් ඒව අර මේ එයාලගේ අර වෝකින් ස්ටික් එක ටැප් කර කර යනකොට පේන දේවල්. ඉතින් හැබැයි කොළඹත් ගෝල් රෝඩ් එකේ ඒවා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ කියන්නේ මම මේ ලංකාවට බනින්න හදනව නෙවෙයි. ඒ කියන්නේ මේ ප්ලෑනින් වල තියෙන ෆේලියර්ස් පොඩ්ඩක් පෙන්වන්න හදන්නේ. මෙමය හොඳයි ලංකාවෙත් තියෙන අර විදියටම ඇස්පෙනීමේ දුරවල කවුරු ඉන්නවා නම් කෝට්ටක් හරි යාලගේ වෝකින් ස්ටික් එක ගහගෙන යන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. හැබැයි දැන් මෙතන බලන්නකෝ. මේක ඉතින් මේක ඇවිල්ලා මේ ප්ලෑනින් කියලා මේ සිටි එකට නෙවෙයි සිටි කවුන්සිල් එකට නෙවෙයි කියන්න ඕනේ. මෙන්න මේ හොටෙල් එකට. මොකද එයාලගේ බලන්න එයාලගේ මේ ලෑන්ඩ්ස්කේපින් ඇවිල්ලා ඒ ඇස්පෙනීමේ දුරවල කවුරු එනවා නම් මේ බලන්න. ඒක ඔක්කොම කවර් කරලා. ඉතින් කවුරු හරි ඩිසබිලිටි එකක් තියෙන මිනිස්සෙක් ආවොත් නේ මේ වගේ කවුරු හරි එක්කෙනෙක් ආණ්ඩුවකින් මේ කවුරු හරි ඩිපාර්ට්මන්ට් එකකින් මේ වගේ දෙයක් හදලා ඩිසේබල් මිනිස්සෙක්ට හදලා තියෙද්දි වැඩි හිතන්නේ නැති කම්පැනි එකක් මෙතන වැඩි හිතන්නේ නැති ගාර්ඩනින් ලෑන්ඩ්ස්කේපින් ගැන දන්නේ නැති කවුරු හරි මොනවා හරි ලෑන්ඩ්ස්කේපින් එක හින්දා ඒ ඩිසබිලිටි මිනිස්සයාට ඒ පාරේ යන්න බැරි වෙන විදිහට තමයි මෙතන හදලා තියෙන්නේ ලෑන්ඩ්ස්කේපින් පැල හින්දා. ඉතින් මේ ඔන්න ඔය වගේ දේවල් තමයි වෙනස් වෙන්න ඕනේ. ඒ අමාරුවෙන් ඇවිදින්න ඉන්න මිනිස්සුයෙකුට ඒ වගේ එකක් හදලා තියෙනකොට අර වගේ දෙයක් වෙනකොට එතකොට ඒ ඩිසබිලිටි තියෙන මිනිස්සයා කොහොමද පාරෙන් යන්නේ නේ? ඉතින් මේ කවුද දන්නේ මේ මොකක්ද Sapphire Residences Colombo One Workplace. ඉතින් එයාලගේ ලෑන්ඩ්ස්කේපින් ඒ වීඩියෝ එකේ කවුරු හරි මගේ වීඩියෝ එක බලනවා නම් Sapphire Residences වල කවුරු හරි මැනේජ්මන්ට් එකෙන් please get your landscaping right because regular people, disabled people still need to use the pavement. දැන් බලන්න මෙතනින් යා හොඳයි. හරියට මැදින් හදලා තියෙනවා. අර අතනදී ලෑන්ඩ්ස්කේපින් එක ඕකේ මම යනවා Shangri-La එකට පයින් මාවා. දැන් පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා ඔයාලට අර මේ
පොඩ්ඩක් එතන වාඩි වෙලා චුට්ටක් කතා කරලා චුට්ටක් එතන පොඩ්ඩක් වටපිටාව පෙන්නලා හිල්ටන් එක පොඩ්ඩක් පෙන්නලා Christmas decorations පෙන්නලා I'll wrap up the video. කලිමුත් මෙතනයි ලෝඩ් කරේ කැපචිනෝ එකක්. අද කැපචිනෝ එකක් විතරක් ඕඩර් කරලා දවල්ෙත් එකක් බිව්වා. කැපචිනෝ එකක් විතරක් ඕඩර් කරලා මම වලට මෙනු එකක් ගාලා පෙන්නන්න. නෑ මං ගිය පාර කාපු එක මාය කන්නම්. මේ ගිය පාර කෑවා අර චිකන් පෆ් එකක්. ඒකයි කැපචිනෝ එකයි. ඉතින් ටී වැඩක් නෑනේ. මම වලට කෑම මෙනු එක විතරක් පෙන්නන්න. මේ තියෙන freshly baked puff, vegetable, seafood, chicken. Okay. Alright, මම මේක ඕඩර් කරලා මෙතන මේක කාලා back to Hilton. Can I get one cappuccino but extra hot? And then the chicken baked puff, please. Yeah. Okay. Yep. That's all. Thanks. So the food will take about 20 minutes. That's absolutely fine. But can I get a glass of water though, please? Glass of water. Yep. So one glass of water, cappuccino, and the chicken puff. Cappuccino extra hot, please. Extra hot, Yep. and the chicken puff. Right? Yes, correct. Thank you. Thank you. Thanks. Okay, same order from last time. කීයද ගියේ එතකොට තා මොනවද හයි yes As per the final receipts, it's not allowed to have myself even myself Yeah. okay all right I'll turn it off then that's okay I'll turn it off do it for the phone, that's fine. what's the difference The hotel policies. okay all right good to know Like we all got right all the digital cameras and the GoPros. yeah okay මම ආවා one gold face mall එකට ශැංග්‍රීලා එකේ මේ එතනින් Uber එක දාන්නද පොඩ one gold face එක හරහා පොඩ්ඩක් window shopping පාරක් කරගෙන යන ගමන් මේ වීඩියෝ එක මෙතනින් wrap up කරන්නම් කියලා හිල්ටන් එකට ගිහලා එතන Christmas decorations වලට පෙන්නලා එතන මේ වීඩියෝ එක wrap up කරන්න. මේක හරි short වීඩියෝ එකක් වෙයි අද. මේ එතනදී මම අර මට කතා කරපුවා ඒ lady ඒ girl ගෙන් මම ඇහුවා ඇයි ෆිල්ම් කරන එකට ඒ පා කියන්නේ ෆෝන් එකකින් ඕකේ කියන්නේ කියලා. එයා කියනවා මේක හොටෙල් එකේ පොලිසි එකක් වෙයි. ඉතින් obviously ඒක හොටෙල් එකේ පොලිසි එකක් නම් කිසිම වෙලාවක ෆිල්ම් කරන්න බැරි තැනක මම ෆිල්ම් කරන්න යන්නේ නැහැ. මොකද ඒක there are rules are there for a reason. හැබැයි කිව්වා මම ගිය පාර ඇවිල්ලා ඒ වීඩියෝ එක කරා. ඒක ගොඩක් කට්ටිය බලලා තිබ්බා. 1,30,000ක් විතර ඒක බලලා තිබ්බා. ඉතින් මම ආවේ මේ පාර ගොඩක් කට්ටිය ආලා තිබ්බා. ඒකේ prices කොහමද? රස කොහමද? එතන experience එක පෙන්වුවාට thank කරලා ඉතින් මම ඒක ආය මේ මාස 4කට 5කට විතර පස්සේ ආය ආවේ. මේ වීඩියෝ එක recreate කරන්න කියලා. ඉතින් කවුරු හරි ඉතින් කාට හරි value එකක් තියෙනවා කියලා එයාට එක්ස්ප්ලේන් කරා. ඉතින් එයාටත් ඒක හොඳටම තේරෙනවා. it's understandable. එයා කිව්වා ඉතින් ෆෝන් එකෙන් ෆිල්ම් කරන කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මම ඇහුවා ඩිජිටල් කැමරා එකකින් ඇයි ෆිල්ම් කරනකොට ඉෂුව එකක් තියෙන්නේ කියලා. එයාත් හරියට මේක දැනගෙන ඉන්නේ කම්පැනි පොලිසි එකක් කියලා කිව්වා. ඉතින් එතනින් එහා අය කිසිම දෙයක් කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද if it's rules there's are rules. දැන් මම මෙතනින් කරන්නේ පල්ලෙහාට ගිහිල්ලා Uber මේ window shopping එකක් කරලා ඊට පස්සේ Uber එකක් දාලා මම හිල්ටන් එකට ගිහිල්ලා ඔයාලට එතන තියෙන Christmas decorations ටික විතර පෙන්නලා මේ වීඩියෝ එක quick video එක රවුම් කරා. Hello. Hi, sir. Good evening. Good evening. 763 වැඩියලා මෙතන ඉන්නේ උඩට යනවා ද රූම් එකට මේ තමයි හිල්ටන් එකේ
ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් ඉතින් ඔයාලා දන්නවා මේ ඔයාලා ගොඩක් දන්නවා කොළඹ ඩෙකරේෂන්ස් හිල් ක්‍රිස්මස් කාලෙට හොඳටම මම මේ හිල්ටන් එකේ මේ හිල්ටන් ලොයල්ටි එක කියනව නෙවෙයි හිල්ටන් කොළඹ is the best place for Christmas decorations. ඉතින් මේ පාර one of the best decorations they have ever done. හොඳටම කරලා තියෙනවා මේ පාර. ඊට කලින් ඩබල් ඩෙකර් බස් එකක් තිබ්බා. එක ගොඩක් decorations කරලා තිබ්බා. මේක ඇවිල්ලා මේ පාර කරලා තියෙන ලස්සනම Christmas decoration එක හිල්ටන් කොළඹ එකේ. ඕකේ වීඩියෝ එක රැප් අප් කරන්න යන්නේ. ඉතින් සෝරි ශැංග්‍රිලා එකේ හරියට පෙන්වන්න බැරි වුණා. ඒකේ අර මේ කෑමේම ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ එයාලගේ රූල්ස් තියෙනවා. ඉතින් මම ඇවිල්ලා රූල්ස් වලට වඩා ලොකු මිනිස්සෙක් නෙමෙයි. ඉතින් එයාලගේ රූල්ස් තියෙන හින්දා මම එයාලගේ රූල්ස් රෙස්පෙක්ට් කරන්න ඕනේ. ඉතින් මම හේතු අදාළ නැහැ. එයාලගේ රූල් එකක් තියෙනවනේ. ඒක ෆලෝ කරන එක තමයි තියෙන්නේ. රූම් එකට ගිහිල්ලා පොඩි වොෂ් එකක් දාලා මේ වීඩියෝ එක මම අද රැප් අප් කරන්නයි යන්නේ. මේක ගොඩක් කට්ටිය අහන්න කලින් අමතක වෙන්න කලින් මේක තමයි මේ ඒ ශැංග්‍රිලා එකේ බිල් එක. මොකද මේක මේ ඇත්තට මේ ෂෝ කරන්න කියන එක නෙමෙයි මම කලින් වීඩියෝ එකේ ගොඩක් කට්ටිය අහලා තිබ්බා. දෙන්නේ 3 දෙනෙක් ගොඩක් කට්ටිය 3-4 දෙනෙක් වගේ අහලා තිබ්බා. කැපචිනෝ එකේ ගාන කීයද බිල් එක කීයද ඒකට ගියේ කියලා. ඉතින් මේක තමයි බිල් එක. ඉතින් චිකන් පෆ් එක 2500යි කැපචිනෝ එක 950යි 3450යි සර්විස් චාර්ජ් 345යි ටැක්ස් 839යි ටෝටල් amount 4634යි. පිනෝනේ මේක කියන්නේ කලින් වීඩියෝස් වල කට්ටිය ගොඩක් අහලා තිබ්බ හින්දා මම ටග් ගාලා ඔයාලට view එක පෙන්නන්නම් මේ room එකේ ඉඳලා කොහොමද කියලා රැට. ඉතින් මේ ඉස්සෙල්ලා මම හැඩි කරපු ඇඳ ලයිට් එක ඕෆ් කරන්නම්. එතකොට හරියට පෙනේ. පර්ෆෙක්ට්. වාට දැන් පේ. කොළඹෝ රෑත පේන්නේ සන්සෙට් බ්ලූ එක. පල්ලෙහා තියෙනවා හිල්ටන් අර මේ ඉස්සර කරිලි මම කලිමුත් මේ වීඩියෝ කියලා තියෙන ඉස්සර කරි ලීෆ් එක තමයි අර ග්‍රීන් කලර් දැන් ලෝන් එක වෙලා දෙන්නේ. අන්න අර පැත්තේ ලෝටස් ටවර් එක තියෙනවා. දැන් අර තියෙන සිටි ඔෆ් ඩ්‍රීම්ස් සිනමන් එකේ බිල්ඩින් එක. මෙතන තියෙන ශැංග්‍රිලා එක ගාව තියෙන අපාර්ට්මන්ට්ස් ටික, ශැංග්‍රිලා හොටෙල් එක, අනාධිපති කාර්යාලය, ප්‍රෙසිඩෙන්ෂල් සෙක්‍රටරි එක. එතකොට අතන තියෙනවා ඉස්සර ගලදාරි එක අන්ඩර් කන්ස්ට්‍රක්ෂන්. ඕකේ let's go. අර පැත්තේ ලයිට් එක ඕෆ් කරගන්න තේරෙන්නේ නැහැ. දැන් මම මේ පැත්තෙන් මේ ටික දැක්කනවල ඉස්සල්ලා මේ පෝට් සිටි එක පැත්ත පෙන්නන්න මේක ඕෆ් කරන්නේ කොහොමද දන්නේ නැහැ මේකේ ස්විච් එක මම කරන්නම්කෝ රයිට් දැන් පේනවනේ මේ අර තියෙන පෝට් සිටි එක අර පැත්තේ ගෝල්ෆේස් ග්‍රීන් එක මෙන්න මේ පැත්තේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකයි මොකද ඒක කියන්නේ ඩච් හොස්පිටල් KFC ගේම රයිට් ඕකේ මේක ෂුවර් එකටම ෂෝට් වීඩියෝ එකක් වෙයි ඉතින් මේ වීඩියෝ එක බලපුවා ඔයාලට බොහොම ස්තුතියි ඉස්සෙල්ලා කිව්වා වගේ sorry ශැංග්‍රිලා එකේ ගොඩක් දේවල් පෙන්වන්න බැරි වුණා ඉතින් ඒක rules are rules. වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි. තවත් වීඩියෝ එකක ආය හම්බෙනතුරු ඊළඟ වීඩියෝ එකේ සමහර වෙලාවට ප්ලේන් එකක ඉන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකේ ආය හම්බෙනතුරු ගිහින් එන්න. Thanks for watching. වීඩියෝ එක රැප් අප් කරන්න කලින් මම හිතුවා ඔයාලට මම හිල්ටන් එකෙන් ෆිල්ම් කරපු තව B-roll shots ටිකක් වෙනම පෙන්වන්නම් කියලා. ඉතින් හිල්ටන් මං ඉස්සෙල්ලන් කිව්වා වගේ හිල්ටන් හොටෙල් එක ඇවිල්ලා ක්‍රිස්මස් කාලෙට ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් හොඳටම කරන හොටෙල් එකක්. ඉතින් මේ අවුරුද්දේ ලස්සන ඩෙකරේෂන්ස් වගේක් සෙටප් කරලා තිබ්බා. ඊට කලින් අවුරුද්ද දෙකකට හරි කලින් තිබ්බා ලොකු ඩබල් ඩෙකර් බස් එකක්. ඉතින් ක්‍රිස්මස් කාලෙට හිල්ටන් ඇවිල්ලා they just go crazy හොඳටම කරනවා ඒ ක්‍රිස්මස් සෙටප් එක. මොකද මිනිස්සු ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් බලන්නම හිල්ටන් එකට එනවා. ඉතින් මම දැන් කරන්න යන්නේ මම පොඩ්ඩක් කටවහගෙන ඔයාලට මේ ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් දැකපු නැති කවුරු හරි ඉන්නවා නම් මේක එන්ජොයි කරන්න දීලා මම පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන්න.
මම දැන් කරන්න යන්නේ ඔයාලත් එක්ක හිල්ටන් එකේ බ්‍රෙක්ෆාස්ට් බෆේ එකේ මම ගත්ත වීඩියෝස් ටිකක් ෂෙයා කරන්න. ඉතින් හිල්ටන් එකේ බ්‍රෙක්ෆාස්ට් බෆේ එක තියෙන්නේ ග්‍රේස් කිචන් කියන රෙස්ටෝරන්ට් එකේ. ඉතින් මේකේ බ්‍රෙක්ෆාස්ට් ලන්ච් ඩිනර් තුනම සර්ව් කරනවා බෆේ එකක් හැටියට. ඉතින් මේ වීඩියෝස් ඔක්කොම ඇවිල්ලා මම ගත්ත B-roll shots ටිකක්. මොකද කලින් වීඩියෝ එකේ මම හිල්ටන් එකේ බ්‍රෙක්ෆාස්ට් එක ෆිල්ම් කරලා තිබ්බා උනාට ඒක පොඩ්ඩක් ෂේකි. ඒකේ shots ටික පොඩ්ඩක් හෙල්ලෙනවා. ඉතින් මටම හරියට පෙනුන්නේ නැහැ. ඉතින් මං හිතුවා මේ පාරත් ඔයාලත් එක්ක ඔයාලට බලන්න හිල්ටන් එකේ තියෙන බ්‍රෙක්ෆාස්ට් බෆේ එක හොඳට ෆිල්ම් කරනවා. හැබැයි B-roll shots ටිකක් ඇටිට ෆිල්ම් කරලා ඔයාලත් එක්ක මේක ෂෙයා කරනවා කියලා. ඉතින් හිල්ටන් බ්‍රෙක්ෆාස්ට් බෆේ එක ඇවිල්ලා කොළඹ තියෙන හොඳම බ්‍රෙක්ෆාස්ට් බෆේ එකක්. වෙරයිටි පැත්තෙන් බැලුවොත් ඔප්ෂන්ස් නැත්නම් කුසින්ස් ಜಾති 4ක් 5ක් වගේම තියෙනවා. ඉන්දියන් කෝනර් එකක් තියෙනවා, ශ්‍රී ලංකන් කෝනර් එකක් තියෙනවා, වෙස්ටර්න් කෝනර්, චයිනීස් කෝනර්. ඊට අමතරව ෆෘට්ස් වෙනම, බේකරි සෙක්ෂන් එකක් වෙනම තියෙනවා. තව නිකම් පිට්සා, තව බේකන්, සොසේජස් හැම කෑමක් නැති කෑමක් නෑ එතන. ඉතින් එතන එකේ බ්‍රෙක්ෆාස්ට් බෆේ එක නම් ඇත්තටම 10 out of 10. රස පැත්තෙන් බැලුවමත් හරිම රහයි. ඒත් එක්කම වෙරයිටි එක පැත්තෙන් බැලුවොත් ඒත් ඇත්තටම ඒක 10 out of 10. ඉතින් මම මෙතනත් වැඩි කතා කරන්න යන්නේ නැහැ. B-roll shots ටික විතරක් ඔයාලට පෙන්නලා මේ වීඩියෝ එක මම මෙතනින් wrap up කරනවා. ඉතින් වීඩියෝ එක මෙච්චර දුර බලපු ඔයාලට බොහොම ස්තුතියි. මතක් කරලා වීඩියෝ එක ඔයාලා කොයි වෙලේ හරි enjoy කරා නම් ඔයාලට value එකක් තිබ්බනම් මතක් කරලා වීඩියෝ එකට like කරන්න, comments වලින් හොඳ නරක හැමදේම කියන්න. ඔයාලගේ feedback මට ඇත්තටම වටිනවා. අනිත් දේ ඇවිල්ලා අවසාන වශයෙන් 2026 100,000 subscriber target එක තාම තියෙනවා. ඉතින් ඒක හින්දා ඒකට මතක් කරලා ඔයාලා channel එකට subscribe කරන්න. ඉතින් තව ඉස්සරහට වීඩියෝස් ගොඩාක් එන්න තියෙනවා. ඊළඟට එන්න තියෙනවා flight review එකක් Emirates එකේ. Emirates එකේ වීඩියෝ දෙක තුනක් මෙන්න තියෙනවා. ඊට අමතරව Europe tour එකක් එනවා ඊළඟට. ඉතින් මාව Instagram එකේ ඔයාලා follow කරනවා නම් ඔයාලා දන්නවා මම කොයිද ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට Instagram එකේත් මාව follow කරලා මම කොහෙද ඉන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මතක් කරලා channel එකට subscribe කරන්න. මොකද ගොඩාක් තව ලස්සන තැන් වලින් වීඩියෝස් ගොඩාක් ඔයාලත් එක්ක share කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් වීඩියෝ එක මෙච්චර දුර බලපු ඔයාලට බොහොම ස්තුතියි. තවත් වීඩියෝ එකක ආය හම්බ වෙනතුරු ගිහින් එන්නම්. Thank you for watching. Goodbye. hello ඉන්දේනවා මචං. අතොලට ගියා නේද කඩාවේ? වඩා වඩා